ඉතින් සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඉතින් මේ ඉන්න මගේ ෆාම් එකේ සත්තු උදෑසන කාලේ. ඉතින් මෙයාලා දැන් තව ටිකකින් මම අරන් යනවා කෑමට. ඉතින් අද මම ඔයාලට වීඩියෝ දාන්න හැදුවේ මගේ ෆාම් එකට මම අලුතෙන් තවත් සමාජිකයෙක් ගෙනාවා. අර ඈත ඉන්නේ එයා තමයි. එයාගේ පැටියා එයයි. ඉතින් දැන් මගේ ෆාම් එකේ මේ ඉන්න සත්තු ටික ටික වැඩි වෙනවා. ඉතින් මෙයා ටිකක් මම දුර බැහැර ඉඳන් තමයි ගෙනාවේ. ඉතින් එයා තමයි මේ ඉන්නේ. ඉතින් එයාට ගොඩක් මේ කට්ටියට වගේම මෙයාට දැන් මේ පැත්තේ එච්චර හුරු නෑ. මොකද ඇවිල්ලා දවස් දෙකක් විතර. ඉතින් මෙයාට එච්චර හුරුවක් නෑ මේ පැත්තේ. දැන් මේ දෙන්නට වගේ මේ මෙයාලට වගේ මේ හුරුවක් නෑ. ඉතින් මේ දෙන්නට වගේ ලොකු හුරුවක් නෑ. මෙයාට මේ නුපුරුදු ගතියක් දෙකකින් මේ පැත්තට තාම හුරු වෙලා නැහැ. ඉතින් ටික අර පොඩි දාංගලයකුත් තියෙනවා. මොකද එයාට අර අපිට උනත් දැන් ඕනම තැනක ඉඳන් තවත් තැනකට ගියාට පස්සේ අර බය කියන එක කුතුහලය කියන එක හැමදේම තියෙනවානේ. ඉතින් මේ මොකක්ද කියලා විශේෂයෙන් මේ සත්තු ඉතින් මේ සත්තුන්ට මෙහෙම ආවට පස්සේ එයාලට ඉතින් සතියක් විතර යනකම් ඒ බය කියන එක තියෙන සතියක් දෙයක් සමාත මාසයක් හිට වෙන්න පුළුවන්. ඒක තමයි යාලා හුරු වෙන්නේ මේ පරිසරයට. ඉතින් මෙයාගේ පැටියක් දෙකකින් ඉන්නවා. ඉතින් මෙයාටත් අපි අර මගේ අනිත් සතුන්ට වගේම හොඳට සත්කාර සම්මාන කරනවා. ඉතින් මෙයා ගන්න ගොඩක් ගිහිල්ලා මෙයාට ඒ අවශ්‍ය කරන මේ පශු වෛද්‍ය නිලධාරීන් හරහා සම්බන්ධ වෙලා මෙයා ගැන බලලා මේවා කළා තමයි ඉතින් ගොඩක් ගත්තේ. මෙයා දැන් හොඳ මට්ටමක ඉන්නවා. නමුත් අර කිරි ගන්න යනකොට යම් කුළු ගතියක් දක්වනවා. මෙයාට ඒක අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. මොකද සමහරට මෙයාට අපි හොඳින් බලලා ගෙනාවත් නමුත් ඇතුලේ මෙයාගේ ඇතුලේ මොකක් හරි රෝග ලක්ෂණයක් තියෙනවද? එහෙම නැත්නම් කිරි බුරුලාශ්‍රිත මොකක් හරි ලෙඩක් හරි මේ තියෙනවද? ඒ ගැන අපි කිරි සාම්පල් ටිකක් අරන් ගිහලා පරීක්ෂණයක් කරනවා. ඉතින් කරලා බෙල්ලා බලනවා මෙයාගේ මොකක් හරි එහෙම මේ දෙයක් රෝගයක් තියෙනවද වෙන්නු කරනවා කියලා. මොකද මෙයා අලුතෙන්මයි අපිට ආවේ. ඉතින් අපේ ෆාම් එකට අලුතෙන්ම ආපු සමාජිකයෙක්. එතකොට මෙයා පිළිබඳ අපි ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙලා බලනවා. ඒ ඔක්කොම හොඳින් බලන්න ඕනේ අපි අනිවාර්යයෙන්ම. බැලුවට පස්සේ මෙයාට එහෙම මොකක් හරි යම් කිසි රෝග ලක්ෂණයක් හරි මොකක් හරි දෙයක් තියෙනවා නම් අපි ඒකට අවශ්‍ය ප්‍රතිකාර කරනවා. මොකද අපිට හැම වෙලාවකම සත්තු කොච්චර හොඳින් බලලා ගත්තත් සමහරට ගෙනාවට පස්සේ සමහර කාලයක් යනකොට එයාලගේ අභ්‍යන්තරයේ තියෙන රෝග ලක්ෂණ කොහොමද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ නොවෙන්න පුළුවන්. නැත්නම් මේ හුරු නැතිකම වෙන්න පුළුවන් මේ පරිසරයේට. ඒ හැම දෙයක්ම මෙයාලා ගැන බලන්න ඕනේ. ඉතින් මේ හැම පැත්තක් ගැනම අපි කෝකටත් කිරි සාම්පල් ටිකක් මෙයාගෙත් ගන්නවා. අරන් ගිහිල්ලා බෙල්ලා මෙයා බලනවා අපි මොකක් හරි දෙයක් තියෙනවද කියලා. මොකද මෙයාගේ මේ තියෙන අර කුලෑටිකම ඒ කියන්නේ කුළු ගතිය වගේ තියෙන නිසා. එහෙම නැත්නම් එහෙම ප්‍රශ්නයක් නැත්නම් මෙයා මේ පරිසරයට හුරු නැති නිසා තමයි මේ දේවල් දක්වන්නේ. ඉතින් ඕනම කෙනෙක් ඕනේ ෆාම් එක සමහරට මේ වගේ දේවල් සාමාන්‍යයෙන් වෙනවා ඇති. ඉතින් අපි විශේෂයෙන් අපේ පැනල්ල ෆාම් එකේ අපි විශේෂයෙන්ම සතෙක් ගේනකොට එයාලගේ අභ්‍යන්තර තියෙන රෝග තියෙනවා නම් ඒ සම්බන්ධවත් අපි සැලකිලිමත් වෙනවා. වගේම එයාව ආදරෙන් කරුණාවෙන් රැක බලාගෙන මේ පරිසරයට හුරු කිරීමක් කරගැනීමට අපි උත්සාහ කරනවා. ඊට පස්සේ කාලයක් යනකොට අපිට සාමාන්‍ය පරිදි මේ සතක් මේ පරිසරයට අපි ෆාම් එකට හැඩගැසීමක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් හැඩගැහෙනවා. ඒ නිසා එතෙක් මේ සතාගේ මේ වගේ දේවල් අපි ගෙනාවට පස්සේ බලනවා. ඉතින් මෙයා මේ සතා මෙහෙම හිටියට ඇත්තට මෙයා තනිකරම කිරි සතෙක් නෙමෙයි, කිරිම සතෙක් නෙමෙයි. අර බටුහරක් කියලා ඉන්න ඒ බටුහරකෙකුත් නෙමෙයි. දෙමුහුන් සතෙක් තමයි මෙයා. ඉතින් මෙයාගේ තියෙන විශේෂත්වය තමයි මෙයාලගේ ගොඩාක් අර සාපේක්ෂව කියන්නේ කිරි හරක්ට සාපේක්ෂව නැත්නම් කිරි සත්තුන්ට සාපේක්ෂව මෙයාලගේ අවුවට වැස්සට ඔරොත්තු දීමේ හැකියාව වැඩි. මොකද දැන් ඔය ගම්වල ඉන්න අතරම බටුහරක් කියලා අපි හඳුන්වන්නේ හරක් වුණත් අවුවක වුණත් වැස්සක වුණත් මඬ වගුරේ වුණත් ඉන්නවා. ඉතින් අර රෝග වැළඳෙන ප්‍රමාණය අඩුයි. ඉතින් එහෙම මේ කිරිසත්තුන්ට කිරිම දෙන කිරිසත්තුන්ට
ඉතින් ඒකේ රෝග ලක්ෂණ ඉක්මනින් ආසාදනය වැඩිතාවයක් තියෙනවා. ඉතින් ආ රෝග ලක්ෂණ වලට භාජන හරියටම ඒ දේවල් කරගෙන සිද්ධ කරගෙන හිටියොත් අපිට පුළුවන් එයාලත් ඒ විදිහට මේ හොඳින් බලා ගන්න සමස්තයක් විදිහට ගත්තොත් මෙයාලගේ වඩු හරක්ගේ සහ මේ දෙමුහුම් හරක් මේ මම මේ ගෙනල්ලා ඉන්න මේ සතාවගේ ඉතින් මෙයාලට සමස්තයක් විදිහට අඩුවෙන් තමයි මේ අවුවට උනත් වෙනවා වැස්සට වලතු දෙනවා රෝග ලක්ෂණ අඩුයි. ඉතින් ඉදිරි කාලේ වර්ෂාව කියන එක අපිට ලැබෙනවා. ඉතින් ඉදිරි මාසවල ඉතින් මේ මාසවල ලැබෙන වර්ෂාවත් සමග සමහරට මේ සත්තු පිළිබඳ ලෙඩ රෝග වෙන්න පුළුවන්, බුරුල් ආශ්‍රිත ලෙඩ රෝග වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් මම සැලකිලිමත් වෙනවා. විශේෂයෙන්ම මගේ මේ කිරි සත්තු සහ මෙයාලා ගැන හැමෝම ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් බවට පත් වෙනවා. ඉතින් මම විශේෂයෙන්ම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ මගේ ෆාම් එකට ආපු අලුත්ම සමාජිකයා. ඉතින් මේ සමාජිකයා දෙමුහුන් සතෙක්. ඉතින් එයා ගැන කියන්න තමයි අද මම ඔයාලට වීඩියෝ එකක් කරේ. ඉතින් ඔයාලගේ ෆාම් එකටත් අලුතින් සත්තු ගේනවද? එහෙම නැත්නම් කොහොමද ඔයාලා කිරි සත්තුමද තියාගෙන ඉන්නේ? එහෙම නැත්නම් කලවමේ ඉන්නවද? දෙමුහුන් සත්තු ඉන්නවද? නැත්නම් බටු සත්තුත් ඔයාලා ඇති කරනවද? කොහොමද ඔයාලගේ ෆාම් වල ඔයාලා සත්තු බලාගන්නේ? ඔයාලගේ සත්තු කොයි විදිහේ සත්තුද ඉන්නේ? ඉතින් ඔයාලගේ සත්තු ගැනත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා සත්තුන්ට හැදිච්ච ලෙඩ රෝග තියෙන්න පුළුවන්. සමහරට මම දන්නේ නැති ලෙඩ රෝග ඔයාලා දන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයක්ම කැටියෙන් හෝ කමෙන්ට් එකක් විදිහට දාන්න. අපි බලමු. එතකොට කාටත් මේ වීඩියෝ එක බලන හැමෝටම පහසු වෙයි. යම් කිසි ලෙඩක් තිබ්බොත් ඒකට මොකක්ද අවශ්‍ය ප්‍රතිකාර, මොකක්ද හැදෙන්නේ කොහොමද කියන එක දැනගන්න පහසු වෙයි මේ වීඩියෝ එක සහ මේ වීඩියෝ එක දාන කමෙන්ට් වලින්.